ඔයාටත් ગેස්ට්‍රයිටිස් තියෙනවද? එහෙමනම් විනාඩි කිහිපයක මේ වීඩියෝ එක මග හැරගන්න නැතිව බලන්න. අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ગેස්ට්‍රයිටිස් ගැන. දැනගෙන ඉන්න ඕනි හැමදේම. ඔයත් ඒ දේවල් දැනගෙන හිටියොත් ඔයාටත් ગેස්ට්‍රයිටිස් හැදෙන එකකින් වළකින්න පුළුවන් වගේම හැදිලා තියෙනවා නම් බොහෝ විට එය පාලනය කරගන්න වගේම හොඳ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙමනම් අපි ગેස්ට්‍රයිටිස් ගැන මෙන්න මේ දේවල් 5 දැනගමු. අංක 1 ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකද්ද? අංක 2 ગેස්ට්‍රයිටිස් හැදෙන්න ඒ වගේම හැදිලා තියෙනවා නම් වැඩි වෙන්න බලපාන හේතු මොනවද? අංක 3 ગેස්ට්‍රයිටිස් පාලනය කරගන්න නිවසේදීම කරන්න ඕන දේවල් 5ක්. අංක 4 ગેස්ට්‍රයිටිස් හොඳටම වැඩි වුණාම පෙන්වන රෝග ලක්ෂණ ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනටම ගන්න ඕන රෝග ලක්ෂණ මොනවද කියලා කියනවා. අංක 5 තමයි ඔයාටත් දැනගන්න පුළුවන් ગેස්ට්‍රයිටිස් හොඳ කරගන්න කියලා සමාජයේ ගොඩක් අය කරන වැරදි දේවල්. ඔයා දන්නවද ලංකාවේ ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ ગેස්ට්‍රයිටිස්. එහෙම නැතිනම් බඩේ දැවිල්ලක් එන එක. ගොඩක් අය අහන දෙයක් තමයි මම අවුරුදු ගාණක් මාස ගාණක් ගොඩක් කල් බෙහෙත් බිව්වා ඒත් මේක අඩු වෙන්නෙම නැහැ කියලා. ඇත්තටම ગેස්ට්‍රයිටිස් කියන එක බෙහෙත් වලින්ම හොඳ කරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. ඔයාට ગેස්ට්‍රයිටිස් හොඳ කරගන්න ඕනි නම් ඔයා කෑම වලින් ඒ වගේම නිවැරදි ජීවන රටාවක් තුලින් ඔයාට ગેස්ට්‍රයිටිස් හොඳ කරගන්න පුළුවන්. ඒකට ඔයා යම්කිසි කාලයක් පොඩි කැපකිරීමක් කරන්න ඕනිමයි. එහෙමනම් ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකද්ද? ગેස්ට්‍රයිටිස් කියන්නේ ඔයාගේ බඩේ එහෙම නැතිනම් ආමාශය එහෙම නැතිනම් ස්ටොමක් එකේ ඔයාට දැවිල්ලක් වේදනාවක් ඇති වෙන එකට තමයි අපි ગેස්ට්‍රයිටිස් කියලා සරලව කියන්නේ. එහෙමනම් ગેස්ට්‍රයිටිස් හැදෙන්න එහෙම නැතිනම් හැදිලා තියෙනවා නම් වැඩි වෙන්න මොනවද බලපාන්නේ? ඔයත් මේ දේවල් දැනගෙන මේ දේවල් වලින් ඈත් වෙලා ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න මහන්සි වෙන්න. ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න බලපාන පළවෙනි දේ තමයි වේදනානාශක දීර්ඝ කාලයක් ගැනීම. විශේෂයෙන්ම ඩික්ලොපෙනක් ඒ වගේම ඉබුප්‍රොපෙන් වගේ ඖෂධ ඔයත් ගන්නව නම් මේ දේවල් පාලනය කරගන්න උත්සාහ කරන්න. එහෙම නැතිනම් වේදනාව තියෙන වෙලාවට විතරක් මේ දේවල් පාවිච්චි කරන්න. අංක 2 තමයි ආහාර වේල් මගහැරීම. ગેස්ට්‍රයිටිස් හැදෙන්න වැඩි වෙන්න බලපාන තුන්වෙනි හේතුව තමයි අධික විදියට මත්පැන් එහෙම නැතිනම් ඇල්කොහොල් පානය කිරීම. අංක 4 දුම්පානය කිරීම. ඒ වගේම අංක 5 ආතතිය මානසික පීඩනයෙන් සිටීම ඔයාගේ ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න එහෙම නැතිනම් ඇති වෙලා තියෙනවා නම් වැඩි වෙන්න බලපානවා. ඒ වගේම සමහර බෙහෙත් වර්ගත් ඔයාට ગેස්ට්‍රයිටිස් ඇති කරනවා ඒ වගේම හැදිලා තියෙනවා නම් වැඩි කරනවා. ඒ වගේම සමහර බැක්ටීරියා ආසාදනත් උදව් වෙනවා එහෙම නැතිනම් හේතු වෙනවා ඔයාට ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇති කරන්න හෝ වැඩි කරන්න. එහෙමනම් දැන් අපි බලමු ඔයාට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් ඒ දේවල් පාලනය කරගන්න ගෙදරදීම ඔයාට කරන්න පුළුවන් දේවල් 5ක්. මේ දේවල් 5 ඔයත් හරියට යම්කිසි කාලයක් කරවතින් අනිවාර්යයෙන්ම ඔයාටත් පුළුවන් ગેස්ට්‍රයිටිස් පාලනය කරගන්න. එහෙම නැතිනම් හැදිලා තියෙනවා නම් හොඳ කරගන්න. අංක 1 තමයි ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ප්‍රධාන ආහාර වේල් මගහැර ගන්න එපා. ඒ කියන්නේ බඩ හිස්ව තියාගන්න එපා. ඒ වගේම ආහාර ටික ටික කීපවරක් කන්න. ඒ වගේම සැහැල්ලු ආහාර තෝරගන්න. මොනවද මේ සැහැල්ලු ආහාර? උදාහරණයක් විදියට කිව්වොත් ඔයාලට කන්න පුළුවන් බත්, පාන්,
යම්කිසි ප්‍රමාණයක් ඒ වගේම එළවලු පළතුරු වැඩි ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම කැඳ සුප් වගේ දේවල් ඔයාට ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් මම මෙන්න මේ කියන ආහාර පාලනය කරන්න ඒ වගේම ගන්න ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් ඔයාට ગેස්ට්‍රයිටිස් හොඳටම තියෙනවා නම් මෙන්න මේ කියන කෑම ගන්න එක යම්කිසි කාලයකට සීමා කරන්න. අධික මිරිස් ඒ කියන්නේ සැර වැඩි කෑම, ඒ වගේම තෙල් වැඩිපුර තියෙන කෑම, ඒ වගේම මත්පැන්, ඒ වගේම කෝපි කියන මෙන්න මේ කෑමත් ඔයා පාලනය කරන්න ඕනේ. ඒ වගේම පැණි බීම, ගෑස් තියෙන බීම ඔයා පාවිච්චි කරන එක ගන්න එක අඩු කරන්න. ඇත්තටම මෙන්න මේ කියපු ආහාර ටිකත් හැමෝටම එක විදියට බලපාන්නේ නැති වෙන්න පුළුවන්. ඔයත් කල්පනා කරලා බලන්න ඔයාට තියෙන ગેස්ට්‍රයිටිස් තත්වය මොන කෑම කෑවොතින්ද වැඩි වෙන්නේ කියලා. අන්නේ දේවල් ගැන අවබෝධයක් අරගෙන ඔයාට ગેස්ට්‍රයිටිස් තත්වය, ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්වය වැඩි කරන කෑම පාලනය කරන්න, සීමා කරන්න, නතර කරන්න යම්කිසි කාලයකට. ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්වය හොඳ කරගන්න ඔයාට කරන්න පුළුවන් තුන්වෙනි දේ තමයි දවස පුරා වතුර පානය කරන්න, වතුර බොන්න. වතුර බොන්න කිව්වම ඔයා එකවර වතුර ලීටර් ගණන් බොන්න ඕනේ නැහැ. ඔයා ටික ටික දවස පුරා වතුර බොන්න. වතුර බොනවා කියනකොට ඔයාට අවශ්‍ය වතුර ප්‍රමාණය දැනගන්නේ කොහොමද? ඔයාගේ බර 30න් බෙදලා අන්නේ එන ප්‍රමාණයට ඔයාට වතුර බොන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාගේ බර කිලෝ 60යි නම් ඒ කිලෝ 60 30න් බෙදුවම එන්නේ 2යි. ඉතින් කිලෝ 60ක කෙනෙකුට ලීටර් 2ක් දවසට බිව්වනම් සාමාන්‍යයෙන් ඇති. අංක 4 තමයි වෛද්‍ය උපදෙස් නැතිව බෙහෙත් එහෙම නැතිනම් ඖෂධ වර්ග බොන්න එපා. මම කලින් කිව්වා වගේම සමහර බෙහෙත් වර්ග ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්වය වැඩි කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඩික්ලෝපෙනක් සෝඩියම්, බ්‍රූපන්, ඒ වගේම ඇස්ප්‍රින් වගේ ඖෂධ ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්වය වැඩි කරනවා. අංක 5 තමයි ඔයාගේ නිින්ද සහ ආතතිය, මානසික පීඩනය ගැනත් හිතන්න. අඩුවෙන් නිදා ගැනීම, ඒ වගේම වැඩියෙන් මානසික පීඩනයෙන් ආතතියෙන් ඉන්න එකත් ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්වය වැඩි කරන්න හේතුවක් වෙනවා. එහෙමනම් දැන් අපි බලමු ગેස්ට්‍රයිටිස් හොඳටම වැඩි වුණාම පෙන්වන රෝග ලක්ෂණ මොනවද කියලා. මෙන්න මේ කියන රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගන්න අමතක කරන්න එපා. අංක 1 ඔයාගේ මල පහ කළු පාටට යනවා නම්, එහෙම නැතිනම් මල පහත් එක්ක ලේ පිට වෙනවා නම්. අංක 2 වමනයේ එක්ක ලේ යනවා නම්. අංක 3 දිගටම වමනය යනවා නම්, දවස පුරා වමනය යනවා නම්. අංක 4 දැඩි බඩේ වේදනාවක් තියෙනවා නම්. අංක 5 තමයි ඔයාගේ බර අඩු වෙන්න පටන් ගන්නවා නම්. අංක 6 තමයි ඔයාට කරකැවිල්ල, ඒ වගේම අධික දුර්වල බවක් දැනෙනවා නම්. ඒ වගේම අංක 7 තමයි ඔයාට කෑම ගිලීමේ අපහසුතාවයක් තියෙනවා නම්. මෙන්න මේ කියපු රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් ඔයා ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගන්න අමතක කරන්න එපා. එහෙමනම් දැන් අපි බලමු ગેස්ට්‍රයිටිස් ගැන සමාජයේ තියෙන වැරදි මත කිහිපයක්. ගොඩක් අය හිතනවා, ගොඩක් අය මුල් කාලේ විශ්වාස කරනවා ગેස්ට්‍රයිටිස් කියන්නේ පොඩි ගණන් ගන්න ඕනේ නැති තත්වයක් කියලා. ඇත්තටම ඔයා මුල් කාලේදී එහෙම හිතලා ගණන් ගන්නේ නැතිව ඔයා ગેස්ට්‍රයිටිස් තත්වය පාලනය නොකරගත්තොත් ඔයාට බඩේ තුවාල වැඩි වෙලා ඇති වෙලා භයානක තත්වයකට උනත් යන්න පුළුවන්. ඒ වගේම සමාජයේ තියෙන තවත් වැරදි මතයක් තමයි කිරි එහෙම නැතිනම් යෝගට් වගේ දේවල් බිව්වොත්
කෑවොතින් ගැස්ට්‍රයිටිස් පාලනය වෙනවා, පාලනය වෙන්න උදව් වෙනවා කියන එක. කිරි යෝගට් වගේ දේවල් පොඩි වෙලාවකට, කෙටි වෙලාවකට ඔයාට සහනයක් ගෙන දෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් තුලින් සමහර අයට ටික වෙලාවකට පස්සේ අම්ල නිෂ්පාදනය වැඩි වෙලා ගැස්ට්‍රයිටිස් තත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ගැස්ට්‍රයිටිස් කියන්නේ බය වෙන්න ඕන රෝගයක් නෙමෙයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මුල් කාලෙම නිවැරදි ආහාර රටාවක් සහ නිවැරදි ජීවන රටාවක් සහ නිවැරදි වෛද්‍ය උපදෙස් මත ඔයාගේ ගැස්ට්‍රයිටිස් තත්වය හොඳ කරගන්න පුළුවන්. මේ කියපු කරුණු ඔයාලට වැදගත් වුණා නම් මේ කියපු දේවල් ගැන ඔයාලට තියෙන ගැටලු අදහස් ඒ වගේම ගැස්ට්‍රයිටිස් පාලනය කරන්න ඔයත් මොනවද කරන්න කියලා අපිට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක මේ කියපු දේවල් තව කෙනෙකුට වැදගත් නම් ෂෙයා කරලා ඒ අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම හැමදාම ඔයාගේ සෞඛ්‍යයට වැදගත් තොරතුරු දැනගන්න Facebook වල අපිව ෆලෝ කරන්න. ඒ වගේම YouTube වල අපිව subscribe කරන්න. එහෙමනම් සතුටින් පරිස්සමින් hina වෙලා නිරෝගීව ඉන්න